එස්තෝනියාව කියන්නේ උතුරු යුරෝපයේ පිහිටලා තියෙන සුන්දර කුඩා රටක් වගේම ෂෙන්ගන් සහ යුරෝපා සංගමයේ සමාජික රටක්. ඒ වගේම මෑතකාලීනව ආර්ථික සහ සමාජිකව විශාල දියුණුවක් ලැබපු ලෝකයේ වඩාත්ම ඩිජිටල්කරණය වුණ රටක්. ඉතින් අපි හිතුවා වැඩිය කවුරුත් කතා නොකරන මේ සුවිශේෂී රට එස්තෝනියාව ගැන කතා කරන්න. එස්තෝනියාව කියන්නේ අතීතයේ සෝවියට් සංගමයේ තිබුණ රටක්. මේ රට සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගන්නේ 1991 වර්ෂයේදී. වර්තමානයේ එස්තෝනියා ජනරජය ලෙස නිල වශයෙන් හඳුන්වන මේ රට පිහිටලා තියෙන්නේ උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ. මේ රට බටහිරින් සහ උතුරෙන් බෝල්ටික් මුහුදට මායිම් වන අතර නැගෙනහිරින් රුසියාව සහ දකුණින් ලැට්වියාව සමග දේශ සීමා මායිම් බෙදා ගන්නවා. සාරේමා සහ හියුමා යන විශාල දූපත් දෙකත් සමග තවත් දූපත් 2300කට අධික දූපත් සංඛ්‍යාවකට හිමිකම් කියන එස්තෝනියාවේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 45339ක් පමණ වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටක්. එස්තෝනියාවට රටේ විශාලත්වය අතින් ලෝකයේ 129 වන ස්ථානය තමයි හිමි වෙන්නේ. රටේ අගනුවර වෙන්නේ ටැලින් නගරය. එස්තෝනියාව අඩු ජනගහනයක් ජීවත් වෙන රටක්. 2025 ජනවාරි වෙද්දී රටේ ජනගහනය ඉන්නේ 13,69,000ක් තරම් කුඩා ප්‍රමාණයක්. රටේ ජනඝනත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 32ක් පමණයි. ඒ වගේම ජනගහනය අතින් එස්තෝනියාවට හිමි වෙන්නේ ලෝකයේ 151 වන ස්ථානය. රටේ ප්‍රධානතම ජනවාර්ගික කණ්ඩායම වෙන්නේ එස්තෝනියන් ජාතිකයන්. ජනගහනයෙන් 68ක් පමණ වෙනවා. රුසියානු ජාතිකයන් 22%ක් සහ යුක්රේන ජාතිකයන් 5%ක් ඉන්නවා. 5% අනෙකුත් විවිධ ජාතිකයන් ඉන්නවා. රටේ නිල භාෂාව ලෙස භාවිතා කරන්නේ එස්තෝනියානු භාෂාව. එස්තෝනියාවේ ආගමික පසුබිම ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන දෙයක් තමයි මේ රටේ බහුතරයක් කිසිම ආගමක් අදහන්නේ නැහැ. එය රටේ ජනතාවගෙන් 58%ක් පමණ ඉහළ ප්‍රතිශතයක්. ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 27%ක් පමණ ඉන්නවා. තවත් 13%ක් පමණ ආගම ගැන අදහසක් පළ නොකරපු පිරිසක් එස්තෝනියාවේ ඉන්නවා. අනෙකුත් ආගම් අදහන පිරිස ඉන්නේ 2%ක් විතරයි. එස්තෝනියාව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණ ප්‍රදේශයක්. 1991 වර්ෂයේදී නිදහස ලබා ගැනීමෙන් පසුව එස්තෝනියාව වෙළඳපොළ ආර්ථිකය වැළඳගෙන තිබෙන අතර අද වන විට යුරෝපා සංගමය සහ ෂෙන්ගන් සමාජිකත්වය දරනවා. එස්තෝනියාවේ ආර්ථිකය පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වෙලා තියෙනවා. රටේ ඉතා දියුණු විවෘත සහ ඩිජිටල් ආර්ථිකයක් තමයි තියෙන්නේ. එය ලෝකයේ වඩාත්ම ඩිජිටල් දියුණු රටවලින් එකක්. එස්තෝනියාව තාක්ෂණය සහ නවෝත්පාදනය කෙරෙහි ප්‍රසිද්ධයි. ඒ වගේම ඊ-රාජ්‍ය සේවා, ඩිජිටල් අනන්‍යතාවය සහ සයිබර් ආරක්ෂාව සඳහා ගෝලීය ප්‍රමුඛ රටක් බවට පත් වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ, නිෂ්පාදන බලශක්ති සහ සේවා ඇතුළු ප්‍රධාන අංශ සමග විවිධාංගීකරණය වුණ ආර්ථිකයක් එස්තෝනියාවේ තියෙනවා. එහි ව්‍යාපාරික හිතකාමී පරිසරයක් සහිත අඩුබඩු අය කිරීමක් සහ කාර්යක්ෂම රාජ්‍ය අංශයක් තියෙනවා. රටේ නිල මුදල් ඒකකය වෙන්නේ යුරෝ මුදල් ඒකකය. එස්තෝනියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන
43.5ක් පමණ වෙනවා. එය අපේ රටට සාපේක්ෂව කුඩා ආර්ථිකයක් වුණත් එස්තෝනියාවේ ජනගහනයට සාපේක්ෂව ඉතා හොඳ ආර්ථිකයක් තියෙන රටක්. ඒ නිසා රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 31,855ක් තරම් ඉහළ මට්ටමක තියෙනවා. මානව සංවර්ධනය අතිනුත් කලාපයේ ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි එස්තෝනියාව කියන්නේ. ඔවුන්ට එම දර්ශකයේ 31 වන ස්ථානය හිමි වෙද්දී ලිතුවේනියාව සහ ලැට්වියාව 37 වන ස්ථානයේ සහ රුසියාව 56 වන ස්ථානවල තමයි රැඳෙන්නේ. අපි දැන් එස්තෝනියාවේ අධ්‍යාපනය ගැන හොයලා බලමු. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක් වන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයටත් වඩා එස්තෝනියාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කරලා තියෙනවා. ඒ අනුව ඔවුන්ගේ සියලුම විෂය නිර්දේශවලට ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කරලා තියෙනවා. එස්තෝනියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට වසර 5ක ස්ථිර පදිංචියක් තියෙන්න ඕන. ඒ වගේම එස්තෝනියා භාෂා විභාගයට මුහුණ දී එය සමත් වීමත් අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එස්තෝනියාව කියන්නේ නේටෝ සමාජිකත්වයේ හිමි රටක්. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියට නරඹන්න අපේ channel එක subscribe කරන්න.